මගේ අත කැඩිලා දැන් මාස 7ක් විතර වෙනවා. බෙහෙත් කරනවා. ඒක හරියන්නේ නැහැ. ස්පිරිතාලෙන් කියන හරියට සෙට් වෙලා නැහැ ඒක. අත කැඩිලා. ඔව්. මොනවද වැඩ කරන්න බැරි? සාමාන්‍යයෙන් බර වැඩක් කරන්න බෑ. ඒක අත කැක්කුම වෙනවා. සාමාන්‍යයෙන් ෆෝන් එක ටික වෙලාවක වගේ අල්ලන් ඉන්නකොට ඔපරේෂන් එකක් කළා නේ? ඔපරේෂන් කළා නැහැ. මොකද්ද මේ? ඒක කැඩිලා දැන් ඇදේට සෙට් වෙලා තියෙනවා. ප්ලේට් එකක් දාලාද? නෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් වැඩ කරන්න බැරි දෙයක් කියන මම යාත්නා කරන්න මොකටද? ලොකු දේවල් අල්ලන්න බෑ. අත රිදෙනවා. මේ ඔක්කොම පනනත් වෙලා වගේ යනවා. අත රිදීම කැක්කම වේදනාව අප්‍රාණික බව සමගට අල්ලන්න ග්‍රහණය කරන්න පණයන පිණිස වගේ අනිත් අතත් දෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේට යාත්නා කරනවා මලුන්ගේ නැගිට නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණයෙන්ගේ අතේ තියෙන කැක්කුම් වේදනා අතුරුදහන් වෙලා මලුන්ගේ නැගිට යේසුස් වහන්සේගේ නාමයෙන් මේ කැක්කුම අතුරුදහන් වෙලා අද දිව්‍ය සුවය ලැබෙනගේ අතර පණයන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මුළු මනෙන්ම ඇගේ අතර පණයන යේසුස්ගේ ලේවල බලයෙන් යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් කැක්කුම් වේදනා ඉදුම් විනාශ වෙලා ඇගේ අතර පණයෙන් නන කරන යේසුස් වහන්සේගේ නාමයෙන් අල්ලන්න දෙයක් ගෙනත් දෙන්න බෑ යාට අල්ලන්න දෙයක් ගෙනත් දෙන්න වතුර බෝතලයක් හරි මොනවද මයික් එක දෙන්න බර දෙයක් මේක බාරයි පුතේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් අතින් පහළට බරක් එනකොට තද වෙනකොට තමයි එන්නේ. ලැබෙන වේදනාව අඩු. දැන් මෙතන වේදනාවක් නැති හින්දා වට තේරෙන්නේ නැහැ. දැන් වේදනාව අඩු. වේදනාව අඩුයි